අනේ විශ්වාස භංගයක් ඉදිරිපත් කරන්න ගරු මන්ත්‍රීතුමා අස්සන් 20ක් තිබ්බනම් ඇති. අර අස්සන් කරන්න ඒගොල්ලෝ සාකච්ඡා කරයි කියන ෆොටෝ එකේ 22ක් හිටියා මන්ත්‍රීවරු. මම හිතා එතන 3 දිනක අස්සන් ගන්න නැතුව වගේ තමයි පේන්නේ. ඉතින් අපි කියන්නේ කරුණා කරලා ඔය විශ්වාස භංගයේ ගේනවා නම් ගේන්න බය නැතුව සජිත් ප්‍රේමදාසට ජින්තු මැදිද මේක ගේන්න. ආචාර්ය හර්ෂල් සිල්ලත් ඒ විශ්වාස භංගයට අත්සන් කළා තියෙනවා. සජිත් ප්‍රේමදාස අත්සන් කළා තියෙනවා. අජිත් පෙරේරාත් අත්සන් කළා තියෙනවා. විශ්වාස භංගය අපි කැමැති අවස්ථාවක ඉදිරිපත් කරනවා. ඒකේ කාල සීමා තීරණය කරන්නේ අපි. මේ වෙබ්සයිට් එකක් අපිට අදාළ නැහැ. ඒක කවුරු හරි වැරදි විදියට කරා නම් පන්නලා දාන්න. ඊට එහා යන්න. මේවා කරන්න ඕන. මම මේක කියන්න යන්නේ නැහැ. මොකද මේක අසභ්‍ය නිසා. මේ 51 වෙනි පිටුව බලන්න. මේ 52 වෙනි පිටුව බලන්න. එතකොට මේ හරණිව තියාගන්න ඕන කියලා හර්ෂ කියනවා. හරණිව තියාගන්න එපා කියලා සජිත් කියනවා. අජිත් මොකද්ද කියලා කියන්න දන්නේ නැහැ. එහෙම ભેදයක් ඇති කරන්න ලෑස්ති වෙන්න එපා. ලොකු මොලයක් සහිත මිනිසු නිර්මාණය වෙනකොට චූටි මොලයක් තියෙන විපක්ෂ නායකවරු බයයි. මනමාලියෝ සුවිසර්ලන්තයට යවලා මේගොල්ලෝ කියනවා මගුල ගමු කියලා. ඉතින් මගුල ගන්න බෑ. මගුල ගන්න වෙන්නේ අන්තිමට මටයි නලින්දටයි තමයි. ඉතින් ඒක කරන්න බෑනේ. කදියෝජ කතානායකතුමනි. මොකද ඒ વિશે අපි නැති හින්දා සංවාදයක් කරන්න ලෑස්ති වෙනකොට වලං කඩේට පැනපු ගොනා වගේ ඇනගෙන යනවා. සාමාන්‍යයෙන් බයිසිකලේ යනකොට අපේ පාරවල් වල මේ බල්ලෝ එනවා පස්සේ. එළවගෙන හපන්න වගේ දුවගෙන එනවා බයිසිකලේ පදිනකන් එළවනවා. බයිසිකලේ නැවතුම මොකද කරන්නේ? බල්ලත් බය වෙනවා උඩත් හිතා ගන්න බැහැ ඊළඟට කරන්නේ මොකද්ද කියලා ආපහු හැරිලා දුවනවා. ඒතොර ඒ වගේ වැඩක් මේ වෙලා තියෙනවා. මේ වෙබ්සයිට් එකක් අපිට අදාළ නැහැ. ඒක කවුරු හරි වැරදි විදියට කරා නම් පන්නලා දාන්න. ඊට එහා යන්න. මේවා කරන්න ඕනේ. එහෙමනම් පෝස්ට්පෝන් කරන්න නැතුව ඔබතුමාලා කොන්ද කෙලින් තියාගෙන මේ වැරද්ද වුණා. අපි මේ වැරද්ද වෙනස් කරමු. අපි මේක කරමු කියලා එකඟ වෙමු. එහෙම නැත්නම් කරිකුලම් එක විතරක් වෙනස් කරලා මදි. ටීචර්ස්ලා පුහුණු කරන්න ඕනේ. ටෙක්නොලොජි ගේන්න ඕනේ. සෙමෙස්ටර් සිස්ටම් එකත් එක්ක අපිට කිසි අවුලක් නැහැ. ඒක තමයි වෙන්න ඕනේ. අපි ඒකට විවේචනය කරේ නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ දරුවා ඉගෙන ගන්නේ කොහොමද කියන එක දරුවාට උගන්වන්න ඕනේ. දැන් මම අහන්න කැමති මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ග්‍රේඩ් 6 මොඩියුල් එකේ මම කැමති විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ රජයේ සමාජිකින් මම මේක කියන්න යන්නේ නැහැ. මොකද මේක අසභ්‍ය නිසා. මේ 51 වෙනි පිටුව බලන්න. මේ 52 වෙනි පිටුව බලන්න. අපි ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වුණේ නැහැ. මේ අසභ්‍ය වෙබ් අඩවි ඇතුල් කරපු එකටයි අපි විරුද්ධ. පෙන්නලා දෙන්නම් විපක්ෂ නායකතුමාට අසභ්‍යකරණය කවද්ද කොතනද පටන් ගත්තේ කියලා. 2015 මා සතුව තිබෙන ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි 11 ශ්‍රේණියේ ICT ටෙක්ස්ට්බුක් එක මේකේ 77 වෙනි පිටුවේ ගරු සභාපතිතුමියනි ඒකේ දාලා තිබෙනවා විවිධ ලින්ක්ස් ගණනාවක්. ඒකේ එක තැනක තියෙනවා බඩි ඕගොල්ලෝ අසභ්‍යකරණය කියලා හඳුන්වලා දීපු බඩි කාගේ කාලෙද? මෛත්‍රී රනිල් සජිත්ගේ ආණ්ඩුව කාලේ. මේක අදත් පාවිච්චි කරන මේ පොත දැකලා නැහැ. වෘත්ති සමිති නායකයෙක් ඉන්නවා ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මේක දැකලත් නැහැ 15 ගහ. ඒ දරුවා හැදෙනවට චූටි මොලයක් තියෙන විපක්ෂ නායකවරයා බයයි. ලොකු මොලයක් සහිත මිනිසු නිර්මාණය වෙනවට චූටි මොලයක් තියෙන විපක්ෂ නායකවරයා බයයි. මගේ සර්ුත් මෙතන ඉන්නවා. යාගේ කතාවත් මං ආගෙන හිටියා. ඔව්. ඔබතුමා කියපු කතාව වලට කරුණු ටිකක් තියෙනවා කියන්න. හේතුව ඔබතුමා ස්ටාෆ් එකේ නොහිටියා නම් අද ජනාධිපති ධූරයට යන්නෙත් නැහැ. ඔබේ උදව් ටික අපි දන්නවා ඒකත්. ඒකත් හොඳට මතක තියාගන්න සර්. මම සර්ගෙන් උදව් ඉල්ලුවේ නැහැ. නමුත් ඔබේ උදව් බොහොමයක් ජනාධිපතිතුමාට අධ්‍යාපන කාල සීමාවේදී සහායක් ලෙස ලැබුණා. නමක් කිව්වේ නැහැ ඉතින් සර් ඉඳ දෙන්න. මුලාසනාරුවට මන්ත්‍රීතුමා ඉතිහාසය අහලා තිනවා. බුත්තිල මූසිල කතාව. පොඩි කාලේ අපිට උගන්වපු කතාව. ගුරුවරයාට අභියෝග කරපු මූසිල අහපු කතාව. අද ඒ වගේ මූසිලයක් මේ පාර්ලිමේන්තුවේ දකින්න ලැබීම අපි අභාග්‍යයක් කොට සලකන ගුරුවරුන්ට එම චැලෙන්ජ් කරන මිනිසු දැකීම. ඒකෙනුත් පෙන්නුම් කරන්න වෙන මොකක්වත් නෙමෙයි මේ වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහ අවශ්‍යයි කියන කාරණාව. අපිට කිසිසේත්ම උවමනාවක් නැහැ අග්‍රාමාත්‍යතුමියට බැනවදින්න අසභ්‍ය ලෙස. විවේචන ලක්වීම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ විවේචනයේ අරමුණ මොකද්ද කියන්නේ. මේ විවේචනයේ අරමුණ තිබෙන්නේ අපේ අගමැතිතුමියව කෑලි වලට ඉරලා දාන එකද. අන්තිම තිරච්චීන විදියට මිනිස්සුන්ට කරපු නරකම විදියට එයා විවර කරන එකද මේ වැරද්ද විවේචනය කිරීමේ අරමුණ. එතනදී අපිට වැදගත් වෙන්නේ අධ්‍යාපන ඇමතිවරියගේ අග්‍රාමාත්‍යවරියගේ වාගේවත් පුද්ගලික රුචි අරුචිකම් එයාගේ හැසිරීම් රටාවන් එයාගේ පෞද්ගලික තීන්දුව ඇත්ත. එතුමියගේ චරිතය ඝාතනය කරන්න. එතුමියගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්න. එහෙම කරන කොටසක් ඇති. දැන් අගමැතිතුමියගේ යාළුවා මහාචාර්ය මංජුලාට අයින් වෙන්න කියලා කිව්වා. ජාතික අධ්‍යාපන ආයතනයේ ඉඳන් එයා ඉල්ලා අස්සුණා. එයා නෙමෙයි ඉල්ලා අස්සෙන්න ඕනේ. ඉල්ලා අස්සෙන්න ඕනේ අධ්‍යාපන ඇමතිතුමිය. එහෙම කරන කොටසක් ඇති.
නමුත් ඒ අපි නෙවෙයි. අපි කතා කරේ ප්‍රතිසංස්කරණයේ නාමෙන් මේ අධ්‍යාපනය අසභ්‍යකරණය කරන්නට ඔබ කටයුතු කිරීම පිළිබඳ. එතකොට මේ හරිනිව තියාගන්න ඕන කියලා හර්ෂ කියනවා. හරිනිව තියාගන්න එපා කියලා සජිත් කියනවා. අජිත් මොකද්ද කියලා කියන්න දන්නේ නැහැ. එහෙම ભેදයක් ඇති කරන්න ලෑස්ති වෙන්න එපා. මෙන්න මෙහෙමයි. ප්‍රශ්න තියෙන 6 පන්ති දරුවන්ගේවත් ඒ දෙමව්පියන්ගේවත් නෙමෙයි. ඒ ආකාරයේ ලිංගික නැමියාවේ සිතුවිලි පහළ වෙන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා තුළු කණ්ඩායමට. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට අනුව නම් එතුමාට මේකේ තේරෙන්නේ අධ්‍යාපන අසභ්‍යකරණය. මේ පුරවැසි අධ්‍යාපනයේ පොතේ පිටකවරේ දැක්කට පස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට එන අසභ්‍ය සිතුවිල්ල මොකද්ද? මේකෙන් එතුමාට සමලිංගික නැමියාවක් එනවාද මේ පොතේ පිටකවරේ දැක්කහම? මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ දරුවෝ වෙනුවෙන් කරපු ඉතාම හොඳ වැඩක්. නතර කරන්නට සාහසික යොදාගත්ත දේවල් මොනවද? මෙන්න මේ දේවල්. ඉතින් මේකටම හරියන විමල් විරන්සත් එකතු වෙනවා. මේකට හරියන තව එක වෘත්ති සම්ප්‍රදායක එකතු වෙනවා. මෙන්න මේ 4-5 දෙනාගේ කල්ලිය විසින් 6 ශ්‍රේණියේ දරුවන්ට විවර වෙන්නට තිබුණු ලෝකයක් අකුල් හෙල බාධා කරා. 6 පන්තියේ දරුවෙක් හරි කමක් නැහැ. Tamanට බලය ලබා ගන්න පාර කපා ගන්න පුළුවන් නම්. ඒකට තමයි මේ දරුවෝ ටික යොදා ගන්න හැදුවේ. ඒ වෙනුවෙන් ජනතාව කුපිත කරවන්න තමයි සජිත් ප්‍රේමදාස දිලිත් ජයවර විමල් ඊරවංශ නාමල් රාජපක්ෂ සහරයක උත්සව නායකයෙක්. මෙන්න මේ කණ්ඩායම අද 6 පන්තියේ 6 ශ්‍රේණියේ දරුවන්ට විවර වෙන්න මේ තිබුණු මේ දොරටු ඇහුවේ. අපි කවුරුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නැහැ. ඒ හින්දා විපක්ෂයට චෝදනා කරන එක ආණ්ඩුවේ පැත්තේ ඉඳන් කිසි තේරුමක් නැති දෙයක්. හොඳ සබුද්ධික සංවාදයක් කරන්න ලෑස්ති වෙනකොට වලං කඩේට පැනපු ගොනා වගේ ඇනගෙන යනවා. ටයි දාපුවාම කෝඩ් දාපුවාම ඉංග්‍රීසියෙන් කතා කරපුවාම ඒවා ඇත්ත නෙවෙයි. මුලින්ම ආරම්භ කරනවා අපි මේවට විරුද්ධ නැහැ කියලා මේ විපක්ෂ කණ්ඩායම. ඒ වාක්‍ය විතරයි අපිට ගන්න තියෙන්නේ මුළු කතාවෙම. මේක කරන්න එපා කියලා 6 වෙනි ශ්‍රේණියේ නැවතුවේ ජනවාරි 13 වෙනිදා ජනාධිපතිතුමා ගුරු වෘත්තීය සමිතියත් එක්ක තිබුණු සාකච්ඡාවෙන් පස්සේ එතුමා ප්‍රකාශ කළා 5 වෙනි ශ්‍රේණිය විතරක් යනවා. 6 වෙනි ශ්‍රේණියේ මොඩියුලය සකස් කිරීමේදී ඇති වෙලා ගැටලු තියෙනවා. ඊළඟට ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය තියෙනවා. ඊළඟට තාක්ෂණ ගැටලු තියෙනවා කියලා ජනාධිපතිතුමා 2024 කල් දැම්මා. දැන් කල් දැම්මේ අපිද? දැන් තමුන්නාන්සලා විපක්ෂය කියනකොට න ජනාධිපතිතුමාත් ඉන්නේ විපක්ෂයේ. එක්ක ඕගොල්ලෝ කියන ජනාධිපතිතුමාට කෙලින් චෝදනා කරන්න බැරි ඉඳ අපිට චෝදනා කරනවා. දැන් බොරුවට කට්ටිය යවලා උද්ඝෝෂණය කරනවා. ඔය පළවත්තෙන් සංවිධානය කරන කට්ටිය යවන්න ජනාධිපතිතුමාගේ ලේකම් කාර්යාලය ඉස්සරහට. මොකද ජනාධිපතිතුමානේ මේ කල් දැම්මේ. අපි කවුරුවත් කල් දැම්මේ නෑනේ. විපක්ෂ නායකතුමා නෙමෙයිනේ කල් දැම්මේ. ජනාධිපතිතුමා දැන් පළවත්තට එන්නේ නෑ. දැන් අවේගනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව මේ අය සකස් කරපු විශ්වාස භංගය. ඒ විශ්වාස භංගයට විපක්ෂ සමහර මන්ත්‍රීව අත්සන් කරේ නෑ. දෙමළ ජාතික සන්ධානය අත්සන් කරේ නෑ. සාමාන්‍ය විශ්වාස භංගයක් ඉදිරිපත් කරන ගරු මන්ත්‍රීතුමා අත්සන් විශ්වාස තිබ්බනම් ඇති. අර අත්සන් කරන්න ඒගොල්ලෝ සාකච්ඡා කරා කියන ෆොටෝ එකේ 22ක් හිටියා මන්ත්‍රීවරු. මම හිතා එතන 3 දෙනෙක් අත්සන් ගන්න නැතුව වගේ තමයි පේන්නේ. ඉතින් අපි කියන්නේ කරුණා කරලා ඔය විශ්වාස භංගයේ ගේනවා නම් දැන් ජනාධිපතිතුමා ඉන්නේ අර වෙන සෙට් එකක් එක්කනේ. ඒ හින්දා මේ පල්ලෙහා ඉන්න උන් ආනවා සහෝදරයා මොකද වෙන්නේ? අපි දැන් ඉන්නේ මේ IMF එකත් එක්ක යනවා, ලෝක බැංකුවත් එක්ක යනවා, ජුලි චෑන් එක්ක ඉන්නවා. දැන් අපිට ලෙනින් නෑ, මාක්ස් නෑ, එංගල්ස් නෑ කියලා දැන් ලාල් කාන්ත ඇමතිතුමා එක පාටම කියනවා ලෙනින් කියවමු කියලා ආයි පටන් ගන්නවා. මේ බොරුව කරන්න එපා. අන්නේ විශ්වාස භංගයට අත්සන් නොකරපු මන්ත්‍රීවරුන්ට පහර දෙන්නට විපක්ෂ මන්ත්‍රීවරු කටයුතු කරනවා. අපි දකින්නේ ගරු ශ්‍රීධරන් මන්ත්‍රීතුමාට දාසේ ජයසේකර මන්ත්‍රීතුමා එල්ල කරන ප්‍රහාරයේ ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධ කරගෙන ඒක ගත්තොත් එහෙම මේ විශ්වාස භංගයට අත්සන් නොකිරීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඇවිල්ලා නලින්ද ජයදීස නැගිටලා කිව්වා අධ්‍යාපන ඇමති සම්බන්ධ විභාගේ අපි විවාද කරමු කියලා. විවාදේ පටන් ගන්න චූදිතය නැහැ. මනමාලියෝ ස්විට්සර්ලන්තයට යවලා මේගොල්ලෝ කියනවා මගුල ගමු කියලා. ඉතින් මගුල ගන්න බෑ. මගුල ගන්න වෙන්නේ අන්තිමට මටයි නලින්දටයි තමයි. ඉතින් ඒක කරන්න බෑනේ. කදිකොජ කතානායකතුමනි මොකද ඒ විෂය අපි නැති හින්දා ස්විට්සර්ලන්තයට යවලා මේගොල්ලෝ කියනවා මගුල ගමු කියලා. ඒ හින්දා දැන් අගමැතිතුමිය ඉන්න ඕනේ විවාදේ ගන්න. දැන් මේගොල්ලෝ බලන්නේ අගමැතිතුමිය නැති වෙලා විවාදය අරගෙන අගමැතිතුමියට උත්තර දෙන්න තියෙන වෙලාව නැති කරලා අගමැතිතුමිය එමින් ෂොට් එක දෙන්න හදන්නේ. අගමැතිතුමිය ආර්ථික සමුළුවකට ගියේ එතුමිය නොයා ඉන්නද කියලා ඇහුවා. නමුත් ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලයෙන් කිව්වා නෑ යන්න ඕන එකට කියලා. හැබැයි විශ්වාස භංගය ගෙනාවොත් එතුමියක කලින් නවත්තලා එනවා. දැන් විශ්වාස භංගයට දින දෙන්න හදන ආණ්ඩුවෙන් මෙයාලා එපා කියනවා. හරිනි මැතිනියට අධ්‍යාපන ඇමතිකම දරන්න ශක්තියක් නැති බව පෙන්눔 කරලා තියෙනවා. ආචාර්ය හර්ෂ සිල්ලත් ඒ විශ්වාස භංගයට අත්සන් කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස අත්සන් කරලා තියෙනවා. අජිත් පෙරේරත් අත්සන් කරලා තියෙනවා. විශ්වාස භංගය අපි කැමැති අවස්ථාවක ඉදිරිපත් කරනවා. ඒකේ කාල සීමා තීරණය කරන්නේ අපි. පොඩියට ගිනිකූරු පත්තු වෙනකොට තමයි සජිත් ප්‍රේමදාසලා විශ්වාස භංගයේ යෝජනාව නැමැති එමහා බවුසර වලින්
ගිනි තියන්න පෙට්‍රල් වක් කරන්න හැදුවේ. හැබැයි අල වක් කරන්න හදනකොට සමාජයේ ප්‍රතිචාරය ටිකෙන් ටික යාට දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි පල්ලම් බැස්සේ. අර රිවර්ස් කරන කතාවක් කිව්වා. එක්තරා මන්ත්‍රීවරයෙක් රිවර්ස් කරන්න ඇයි රිවර්ස් කරන්න? ගේන්න බය නැතුව. සජිත් ප්‍රේමදාසට ජින්තු මදිද මේක ගේන්න? මේ රටේ අධ්‍යාපනය ගේන්න තිබිච්ච ඒ ඓතිහාසික වැඩමුළුව කඩා කප්පල් කරපු ඒ කාලකන්ණි අපරාධය කරපුන් අද අපිට ඇවිල්ලා කියනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල වටිනාකම් පිළිබඳව. ඒක තමයි මෙතන තියෙන ලස්සනම කතාව. දැන් වසන්ත සමරසිංහ ඇමතිවරයා කියනවා ධර්ම චක්‍රය ගැන මොකද්ද කතාවක්? දැන් මම අහන්නේ අර රාජ්‍ය ලාංඡනයේ උඩ මොකද්ද තියෙන්නේ? මෙතන ඉන්න කට්ටිය පුළුවන් නම් කියන රවුමේ මොකද්ද තියෙන්නේ? ඕකට නෙමෙයිද ධර්ම චක්‍රය කියන්නේ? මේක ගලවලා අර ඔයාලගේ පොතේ තියෙන එක දාන්න කියලා අපිට කියන්නේ දැන් මේ. ඉතින් මේ මොකද්ද මේක ඉස්සර ගලවන්න ඉපෑ. 6 වසර ළමයි කතන්ට ඇවිල්ලා බලපුවා මේ මොකද්ද කියලා අහනවා. සාමාන්‍යයෙන් බයිසිකලේ යනකොට අපේ පාරවල් වල මේ බල්ලෝ එනවා පස්සේ. එල්ලවගෙන හපන්න වගේ දුවගෙන එනවා බයිසිකලේ පදිනකන් එල්ලවනවා. එතකොට මේ වැඩිපුර වේගෙන් ගියොත් වැඩිපුර වේගෙන් එල්ලවනවා. හැබැයි බයිසිකලේ නැවැත්තුව මොකද්ද කරන්නේ? නැවැත්තුවොත් ඒ බල්ලත් බය වෙනවා උඩත් හිතා ගන්න බැහැ ඊළඟට කරන්නේ මොකද්ද කියලා ආපහු හැරිලා දුවනවා. ඒතකොට ඒ වගේ වැඩක් මේ වෙලා තියෙන්නේ. ආණ්ඩුව මේ කොහොම හරි ඇදගෙන යයි මේක දිගට මේක එල්ලිලා යන්න පුළුවන් වෙයි මේ අවුරුද්දත් එකෙන් ගත කරන්න පුළුවන් කියලා මේගොල්ලෝ හිතුවා. අන්තිමට මේක ගැන වෙන ප්‍රවේශයක් ගත්ත ගමන් දැන් අපි නම් කොහොම කිව්වේ නැහැ ඇයි නැවැත්තුවේ අපරාධනේ වගේම කියනවා. අගමැතිතුමිය අධ්‍යාපන ඇමතිතුමිය විදිහට අති විශාල වගකීමක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න මහන්සි වුණා. නව සමාජයක් හැදෙනවට ඇත්තටම අකමැති පිරිසකුත් ඉන්නවා. Tamanට කවදාවත් මෙහෙම ගියොත් බලයට එන්න බෑ. දරුවෝ ඉගෙන ගන්නවයි කියලා දැනෙද්දී හද කම්පා වෙන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස තමා අර බොරුවේ බෙහෙත් බීලා ඉන්න පිරිස. ඒ හද කම්පා වෙන පිරිස මොකද කරේ? අර බොරුවේ වංගෙඩියට දාලා කෙටුවේ මොනවාද? දරුවන්ගේ අධ්‍යාපනය දැම්ම විනාශ කරා. බොරුව වැපුරුවා. යම් මොඩියුලයක ප්‍රශ්නයක් තිබ්බනම් ඒව ප්‍රශ්න කතා කරන විදිහ දන්නේ නැද්ද? දරුවා ආසාවෙන් හිටපු වෙනස මම ඔබතුමාට කියන්නම්. මේ විද්‍යාව පොත් අරගෙන මේ 6 පන්තියේ පුංචි දරුවෝ විද්‍යාගාර හදාගත්ත ගෙදර Tamanට පුළුවන් විදිහට. මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් අධ්‍යාපනයේ දැවැන්ත පරිවර්තනයක් කරනකොට මොලේ කලඳක් තියෙනවා නම් තේරුම් ගන්න ඕන චූටි අඩුපාඩු වෙන්න පුළුවන්. ඒක හදාගෙන ඉස්සරහට යන එක තමයි ජාතියට දෙන සහයෝගය. ළමයින්ට දෙන සහයෝගය. පොඩි අඩුපාඩු නොවෙන්න පුළුවන්. අපි ගන්නකොට රාජ්‍ය සේවය 100% හොඳ නම් මේක අපි බලන්න ඕන දැන් කොතනද කුමන්ත්‍රණයක් වුණාද නැද්ද? හිතාමතා ඇතුළත් කරාද නැද්ද? දැන් ඒව හොයාගෙන යනවා. එහෙම හොයාගෙන යනකොට මේ හනුමෝහෙල්ලා ගිනි තියන්න පටන් ගත්තද නැද්ද? ආණ්ඩුවටත් ආඩම්බර වෙන්න පුළුවන්. ඒ මොකටද? නිදහස් අධ්‍යාපනය තුලට අස්වාභාවික කාමය මුසු කිරීමේ අරමුණ ඉෂ්ට වීම කියන කාරණාවට 6 වසරේ පොතට පොඩි කොටසක් යාම ඔබට පොඩි වෙන්න පුළුවන්. නමුත් ඒ දරුවන් අතරට සහ සමස්ත අධ්‍යාපන පද්ධතිය ඇතුළට සමලිංගිකත්වය පිළිබඳ අදහස ඇතුල් කිරීම සුළුපටු නෑ. දැන් මම අහන්න කැමති මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ග්‍රේඩ් 6 මොඩියුල් එකේ මම කැමති විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ රජයේ සමාජිකින් මම මේක කියන්න යන්නේ නැහැ. මොකද මේක අසභ්‍ය නිසා. මේ 52 වෙනි පිටුව බලන්න. අපි ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වුණේ නැහැ. මේ අසභ්‍ය වෙබ් අඩවි ඇතුල් කරපු එකටයි අපි විරුද්ධ. මම අහන්න කැමති ඔබතුමන්ලාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල කොතනද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ? ජෙනරටිව් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, adaptive learning and personalized educational systems, augmented reality, virtual reality, extended reality. මේවා තියෙනවද අපේ අධ්‍යාපන ක්‍රමය තුල? ඇත්ත වශයෙන්ම නැහැ. දැන් විපක්ෂ නායකතුමා පොඩි ප්‍රශ්නයකුත් ඇහුවා. මේකේ කොහෙද තියෙන්නේ AI නෑ. ඒ වගේම තමයි data analysis නෑ. IT වලට සම්බන්ධ විෂය ධාරාවන් මේකේ නෑ කියලා. මම කියන්න කැමතියි මේකට නව විෂයන් විදියට හඳුන්වලා දීලා තියෙනවා. 6 වසරේ ඉඳලා ඉගෙන ගන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි හඳුන්වලා දීලා තියෙනවා තොරතුරු සහ sannivedana තාක්ෂණ වේදේ. ඒක ඇතුලේ තමයි artificial intelligence කියන එක එනවා. data analysis කියන එක එනවා. අදාළ වෙබ් අඩවි අපි කිව්වා වැරද්දක් වෙලා තියෙනවා. Continuously making that complaint again and again. So that is the mistake which is been done by the opposition. සමහර පාසල් වල දෙමව්පියන්ට මෙහෙම ලිපිලේ අවලා තියෙනවා ස්මාර්ට් බෝඩ් අවශ්‍යයි කියලා. මම හිතන්නේ නියෝජ්‍ය ඇමතිතුමනි අමාත්‍යාංශයේ හැටියට මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕන. ඒ විදිහට කටයුතු කරපු විදුහල්පතිවරු කවුද? කවුද වුන්ට උපදෙස් දෙලා තියෙන්නේ අමාත්‍යාංශයේ චක්‍රලයකයක් හෝ උපදෙසක් නැතුව? කවුද මේ විදිහට වැඩ කරලා තියෙන වගකීම් විරහිත විදුහල්පතිවරුන් කවුද කියන එක හොයලා බලලා ඔවුන්ට විරුද්ධව නිසි පියවර ගත යුතුයි කියන එකත් මේ වෙලාවේ මම යෝජනා කරනවා. අද පොඩි බබෙක් ගත්තොත් අර එක්තරා මිනිස්සෙක් කෑමක් කරන් යනවා මිහින්තලේ හාමුදුරුවෝ දැන් පොඩි දරුවන්ගේ මේ ෆෝන් එකේ මොනවද තියෙන්නේ? කවුද අසභ්‍ය කරන්නට ලක් කරේ? අඩි 2ක් 3ක් නෙවෙයි 10ක් 15ක්
මේ සමාජය වලපල්ලට ඇදලා දැම්මා. මේ සති දෙක තුන ඇතුළ මේ විපක්ෂය ඔය වීරවංශලා ඔය ගම්මන් පිළලා මේ රටේ මේ විනාශයට වගේ කියන්න ඕන යාලා. ඒව මනින්න පුළුවන්ද? අද පොඩි එකෙක්ගේ ෆෝන් එකක් ගත්තොත් ඒකේ තියෙන්නේ මොනවද? කතා කරන්න පුළුවන්ද? අර විපක්ෂ එක්තරා മന്ത്രിවරයෙක් කිව්වා අධ්‍යාපන දාපු මුදල් කපලා 2015 GDP එකෙන් වෙන් කරපු ප්‍රමාණය නෙවෙයි 2019 වෙනකොට ඔය එක්සත් ජාතික පක්ෂයේ සජිත්ලා අධ්‍යාපන විධාන කපලා තිබුණේ. අපි එනකොට GDP එකෙන් 1.8 ගණක් වෙන් කරපු එක මේ අවුරුද්දේ GDP එකෙන් 2.04 වැඩි වෙලා. නැතිනම් 6 වසර දරුවන්ව ඒගොල්ලන්ට මොන වුණත් කමක් නැහැ ආණ්ඩුවට ෂොට් එකක් දී ගත්තොත් ඇති වගේ එකක්ද. ඒක තමයි මේ විවේචනීය අරමුණ අපිට පේන විදිහ. මොන තරම්නම් දුෂ්ට වෛරී සාග එකක් මේ විපක්ෂයේ කණ්ඩායම ගොඩනගුවා. ඔවුන්ට ගැතිකම් කරන මාධ්‍ය මම දුටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ 6 වසරේ කොටස නතර කරන්න අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්ත දවසේ ඉඳලා පිටිපස්සට දවස් 3ක් ආසන දවස් 3 මාධ්‍ය ගත්තොත් මොකක්ද තියෙන්නේ? එක නාලිකාවක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරුද්ධව වෙන් කරපු ගුවන් කාලය 80%යි. තව නාලිකාවක 77යි. ඒ විරුද්ධ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරුද්ධ වෙන්න ඕන නිසා විතරක් නෙමෙයි. ආණ්ඩුවේ මොකක් හරි අඩුපාඩුවක් හොයාගෙන ඒ අඩුපාඩුව හරහා ආණ්ඩුවට උපරිම ඩැමේජ් එකක් කිරි. ආණ්ඩුවට ගහන ෂොට් එක රටට වදිනවද නැද්ද කියලා බලන්න ඕන. ආණ්ඩුවට කරන විවේචනය රටට වදිනවා. ඒ නිසා 6 වසරේ දරු පැටවුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති කරේ විපක්ෂය සහ ඒගොල්ලන්ට කඩේ යන තුච්ච මාධ්‍ය. ඒක තමයි ඇත්ත. මේක ලෝක බැංකු ණයක්. මේ ණයක් කියලා කියනවා නෑ. මේ අපි මේ මොහොතේ කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණට ලෝක බැංකුවේ ණයක් කරන්නේ නෑ. ඒක බොරුවක්. දෙක පෙළපොත් සල්ලි වලට ගන්න වෙනවා කියලා මතයක් හදනවා. බොරු. පෙළපොත් අලුතෙනුත් ගහලා නොමිලේ දීලා තියෙන්නේ. අලුතෙන්ම ගහලා. මගේ දරුවා දැක්කම පොත් එක දාලා සූස් ගානවා. ඒක ලස්සනම තිබුණේ නෑ. ඉතින් ඕවට බොරු කිව්වා QR සල්ලි වලට ගන්න. සමහර විෂයන් අනිවාර්ය නොකරන්නේ ජාතියක් ජම්මයක් නැති නිසා නෙමෙයි. සමහර විෂයන් අනිවාර්ය නොකරන්නේ මොකක් හරි වෙන දේශද්‍රෝහී අදහසකින් නෙමෙයි. මේ ඔක්කොම දෙන්නේ අවුරුදු 10ක 12ක 13ක 14ක පැටියෙක්. නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි නතර කරන්නේ මේවා ගෙනෙනකොට විපක්ෂය සෙත්ත පෝච්චි වෙනවා කියන එක විතරක් තේරුම් ගන්න කියලා පැහැදිලි කරන්න කැමතියි.